Corporate finance කියන්නේ මොකක්ද? Corporate finance කියලා ගත්තී මිනිස්සු finance කියන එක different ways වලින් define කරනවා. සමහරක් අය කියනවා finance කියලා කියන්නේ saving invest කරන එක save කරන එක and පරිභෝජනය කරන එක කියලා. එතකොට මිනිස්සු මේ finance කියන එකද එක එක ආකාරයේ ඒගොල්ලන්ට තේරෙන විදිය දේවල් කියනවා. විතරනේ කියනවා සමහරක් මම සේව් කරන්නේ රිටයර්මන්ට් වලට. මිනිස්සු මුදල් විවිධ අරමුණු වෙනුවෙන් යොදා ගන්න. මේ ස්ලයිඩ් එකේ පෙන්නන්නේ ඒක. එතකොට ඇයි අපි ෆයිනෑන්ස් ඉගෙන ගන්නේ? අපි ෆයිනෑන්ස් ඉගෙන ගන්න විවිධ හේතු තියෙනවා. සමහරක් අය ඒගොල්ලන්ගේ පර්සනල් බිස්නස් මැනේජ් කරගන්න. එතකොට ඒගොල්ලන් අනාගතේ කෝපරේට් වර්ල්ඩ් එකත් එක්ක ගනුදෙනු කරන්න. හොඳ කැරියර් ඔපචුනිටිස් ලබා ගන්න, ඉන්ෆෝම් පබ්ලික් සිටිසන් කෙනෙක් වෙන්න, ඉන්ටෙලෙක්චුවල් චැලෙන්ජස් ඉගෙන ගන්න ෆයිනෑන්ස් පාවිච්චි කරනවා. මේ ෆයිනෑන්ස් කියන එක කියන්නේ ෆයිනෑන්ස් කියන එක හැම වෙලාවෙම ආර්ථිකයත් එක්ක බැඳලා තියෙනවා. මැක්‍රෝ ඉකොනොමික්ස් එක්ක බැඳලා තියෙනවා. ඒ කියන්නේ මැක්‍රෝ ඉකොනොමික්ස් වල ප්‍රධාන වශයෙන් ස්පෙන්ඩින් සෙක්ටර්ස් දෙකක් තියෙනවා. සර්ප්ලස් ස්පෙන්ඩින් යුනිට්ස් and ඩෙෆිසිට් ස්පෙන්ඩින් යුනිට්ස් කියලා. සර්ප්ලස් ස්පෙන්ඩින් යුනිට්ස් කියලා කියන හවුස් හෝල්ඩ්ස් ෆොරින් සෙක්ටර්ස් වගේ දේවල් අපිට සර්ප්ලස් ස්පෙන්ඩින් යුනිට්ස් කියලා ගන්න පුළුවන්. ඩෙෆිසිට් ස්පෙන්ඩින් යුනිට්ස් කියලා ගත්තොත් business firms government households foreign sector surplus spending units කියලා ගන්නේ ඒගොල්ලෝගේ ආදායම ඒගොල්ලෝගේ වියදමට වඩා වැඩි ඒකින්ද ඒගොල්ලන්ට ඉතුරු කරගන්න වගේම ඉන්වෙස්ට් කරගන්න මුදල් තියෙන හින්දා ඒවා අපි කියනවා surplus spending units කියලා. ඒ වගේම මේගොල්ලෝ buyers lenders buyer of financial assets savers කියලාත් හඳුන්වනවා. supply of loanable funds supply of securities කියලා හඳුන්වනවා. surplus units මොකද කරන්නේ? surplus units ඒගොල්ලෝ financial assets වල ඒගොල්ලෝගේ සල්ලි තියාගන්න රඳවා ගන්න. ඒ වගේම පෙර පාවිච්චි කරපු financial liabilities ඒගොල්ලන්ට සල්ලි ඌනතාවයක් තියෙන වෙලාවෙදී මිලදී ගත්ත financial liabilities ඒවා පියවනවා. එතකොට ප්‍රධාන වශයෙන් surplus spending units මුල් macro economics වල දෙකක් තියෙනවා. micro economics වල දෙකක් තියෙනවා. households and foreign sectors තමයි මේ surplus sectors කියලා ගන්න. එතකොට ඒගොල්ලෝගේ deficit spending units කියලා කියන්නේ මොනවද? deficit spending units කියලා කියන්නේ they have more expenditures than their income. So expenditure means consumption and investment. මේගොල්ලෝ ගාව ආදායමට වඩා එහා ගිය වියදම් ප්‍රවාහයක් තියෙනවා. cash outflow එක වැඩි cash inflow එකට වඩා. ඒ හින්දා මේගොල්ලෝ මොකද කරන්නේ? borrowers කියලා අපි හඳුන්වනවා. මේගොල්ලෝ surplus spending units දාන funds අරගෙන ඒගොල්ලෝගේ වියදම් පියවා ගන්න. එතකොට මේ deficit spending units වල තියෙන්නේ business firms and government. spending units deficit spending units වලට කියනවා borrower කියලා. කියන්නේ සල්ලි මිලදී ගන්න එක්කිනා demand of loanable funds. මුදල් ඉල්ලන පුද්ගලයා and seller of securities විකුණන පුද්ගලයා කියලා deficit spending units වලට කියනවා. The deficit spending unit may issue financial liabilities, reduce money balances and sell financial assets. එතකොට deficit spending unit මොකද කරන්නේ? ඒගොල්ලෝ financial liabilities issue කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් securities, bonds, එතකොට shares වගේ දේවල් issue කරලා ඒගොල්ලෝ සල්ලි ගන්නවා. ඒ වගේම reduce money balance ඒගොල්ලෝ ගාව දැනට තියෙන ද්‍රව්‍යශීලී වත්කම් විකුණලා deficit තත්ත්වයකදී මුදල් ලබා ගන්න. ඒ වගේම sell financial assets ඒගොල්ලෝ ගාව තියෙන මූල්‍ය වත්කම් විකුණලා surplus units වලට විකුණලා ඒගොල්ලෝ සල්ලි ලබා ගන්න. financial claim එකක් කියලා කියන්නේ contract එකක් funds transfer වෙනවා surplus units හා deficit units අතර. contract related to the transfer of funds from surplus unit to deficit units. ඒ කියන්නේ මේ financial claim එකක් කියලා කියන්නේ transferring of financial assets and financial liabilities වලට අපි කියනවා financial claim එකක් කියලා.
මේ financial claim අපිට හඳුන්වන්න පුළුවන් financial assets, liabilities, securities, loan and financial investment. එතකොට මේ financial claims එක financial assets and financial liabilities කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේ දෙක අතර තියෙන සම්බන්ධතාවයට අපි කියනවා financial claim එකක් කියලා. මේක securities වෙන්න පුළුවන්, loans වෙන්න පුළුවන්, financial investment වෙන්න පුළුවන්. එතකොට හැම financial asset එකකටම offsetting වෙන financial liability එකක් තියෙනවා. මේකට අපි කියනවා financial claim එකක් කියලා. Total receivable equal to total payable. Total loan outstanding matches borrower's liability. ඒ කියන්නේ බැංකුව loan එකක් දුන්නොත් බැංකුවට එක financial asset එකක්, ලබා ගන්න පුද්ගලයාට එක financial liability එකක්. Every financial asset have offsetting financial liabilities. එතකොට ෆයිනෑන්ෂියල් මාකට් එකක් අපිට ප්‍රධාන වර්ග වශයෙන් දේවල් තුනක් ලබා දෙනවා. ෆයිනෑන්ෂියල් මාකට් එකක් අවස්ථාවක් ලබා දෙනවා අපිට ඩෙෆිසිට් යුනිට්ස් වලට. ඒ කියන්නේ ගවර්න්මන්ට් බිස්නස් ෆර්ම්ස් වලට ඒගොල්ලෝගේ මදිපාඩුව ෆන්ඩ්ස් වලින් පුරවගන්න. ෆයිනෑන්සින් ෆර් ඩෙෆිසිට් යුනිට්ස්. ඒ වගේම වැඩිපුර තියෙන කට්ටියට ආයෝජනය කරන්න ප්‍රයිමරි මාකට් එකේ වගේම සෙකන්ඩරි මාකට් එකේ. ඒ වගේම වෙයිටින් ටයිම් එකක් නැතුව financial securities, financial assets trade කරන්න විකුණන්න තවත් පුද්ගලයන්ට secondary market එකේ financial market එකක් opportunity එක ලබා දෙනවා. flow funds diagram ගත්තොත් මේ බලන්න funds තියෙනවා. මේ funds වැඩිපුර තියෙන කට්ටිය ගාව තියෙන සල්ලි අඩුවෙන් තියෙන පුද්ගලයන් ගාවට යනවා. ඒ හින්දා financial assets equal වෙනවා financial claims වලට. The flow funds diagram. Funds flow වෙන්නේ surplus spending units සහ deficit spending units අරහා. Surplus spending units වලට අපි කියනවා saver, lender, buyer of financial asset, financial investor, supplier of loanable funds, buyer of securities. Surplus spending units කියලා කියන්නේ ඒගොල්ලෝ ගාව වැඩිපුර සල්ලි තියෙන ඉතින් ඒගොල්ලෝ ඉතුරු කරන කට්ටිය savers ලා. Lenders of buyer of financial assets. ඒගොල්ලෝ financial assets buy කරනවා. Financial investors, supplier of loanable funds, buyer of securities කියලා කියනවා. Deficit spending units කියලා කියන්නේ ඉල්ලන කට්ටියක්. කියන්නේ ඒගොල්ලෝ borrower, demander of loanable funds, seller of securities කියලා. asset එකක් කියලා කියන්නේ අපි ගාව තියෙන ඒක value එක තීරණය වෙන්නේ උවමාරු කරගන්න අවස්ථාවේදී. Any position we have on that asset and the value will be decided in exchange. Assets අපිට divide කරන්න පුළුවන් කොටස් දෙකකට tangible and intangible කියලා. Tangible asset එකක් කියලා කියන්නේ value එක තීරණය වෙන්නේ ඒකේ තියෙන physical properties හරහා. Value depend on physical properties. ස්පෘශ්‍ය වත්කම්. ඒව reproducible and non-reproducible කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. Reproducible කියලා කියන්නේ we can produce it again like buildings, machines, raw materials වගේ දේවල්. Non-reproducible කියලා කියන්නේ we can't reproduce it again. Intangible items කියලා කියන්නේ its value depend on future benefits. Legal claims to some future benefits. ඒ කියන්නේ නීතිමය තත්ත්වයන් යටතේ තියෙන ඒවා අනාගතයේ තමයි තීරණය වෙන්නේ value එක. උදාහරණයක් විදිහට ගත්තොත් paid goodwill වගේ දේවල් intangible assets. They are legal claims. නෛතික ආකාරයේ තියෙන වත්කම් ඒවා වල වටිනාකම තීරණය වෙන්නේ අනාගතයේදී. Financial assets කියලා කියන්නේ contracts between parties and money comes in future. Financial assets එකක් කියලා කියන්නේ agreement එකක්. Funds කියන්නේ surplus units සහ deficit units අතර තියෙන agreement එකක්. මේ funds financial assets වල අනාගතයේ ප්‍රතිලාභය තීරණය වෙන්නේ future economic benefits එක තීරණය වෙන්නේ අනාගතයේදී. එතකොට මේ financial asset කියන්නේ ඒවා වල ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. මොනවද ඒ ප්‍රධාන ආකාර තුන? Rate of return, ඒ කියන්නේ expected return එක අපි කොච්චර බලාපොරොත්තු වෙනවද financial asset එකකින් ඒකට තියෙන risk එක credit risk හා market risk කියලා කොටස් දෙකයි. ඒක කොච්චර ඉක්මනින් මුදල් බවට පත් කර ගන්න පුළුවන්ද?
ඒ කියන්නේ ප්‍රධාන වෙළඳපොලේ ලොස් එකක් වීමකින් තොරව අපිට කොච්චර ඉක්මනින් මේක මුදල් බවට පත් කරගන්න පුළුවන්ද ලික්විඩිටි කියලා කියන්නේ ඒකට. How much sellers stand to lose if they wish to sell immediately? How much sellers stand to lose if they wish to sell immediately against engaging in costly and time-consuming search. කොහොමද sellers විකුණුම්කරුවෝ ඒගොල්ලෝ ලොස් එකක් වුණොත් ඒ asset එක immediately විකුණන්නේ කොහොමද without cost and time consuming අමතර පිරිවැයක් දරන්නේ නැතුව ඉක්මනින් විකුණන්නේ කොහොමද කියන එක. Flow funds diagram. Funds after direct finance and indirect finance කියලා කොටස් දෙකයි. Direct financing කියලා කියන්නේ surplus spending units ඒ කියන්නේ households and foreign sectors ඒගොල්ලෝ ගාව තියෙන funds කෙලින්ම broker කෙනෙක් හරි dealer කෙනෙක් හරි through deficit spending units වලට යවන එකට අපි කියනවා direct financing කියලා. Indirect financing කියලා කියන්නේ surplus spending units ඒගොල්ලෝගේ funds in bank වල මුල්‍ය ආයතන financial institutions වල සල්ලි දානවා. දාපුවාම මේ intermediaries තීරණය කරනවා අපි කාටද දෙන්නේ කොහෙද අපි ඉන්වෙස්ට් කරන්න කියලා. ඒ වගේ ෆයිනෑන්සින් එකට කියනවා intermediate financing කියලා. The flow funds diagram. Direct financial assets surplus spending units මොකද කරන්නේ? ඒගොල්ලෝ ගාව තියෙන සල්ලි broker කෙනෙක් හරි dealer කෙනෙක් හරි හරහා ඒගොල්ලෝ තීරණය කරනවා කොහෙටද අපි ඉන්වෙස්ට් කරන්න කියලා. එතකොට ඒ අවස්ථාවේදී අපි කෙලින්ම financial asset එකක් purchase කරනවා financial asset එකක් මිලදී ගන්නවා deficit unit එකක් financial asset එකක් issue කරනවා. උදාහරණයක් විදියට ගත්තොත් අපි තීරණය කරනවා අපි කොටස් වල ආයෝජනය කරනවා කියලා. එහා පැත්තෙන් මොකද කරන්නේ කොටස් ටිකුත් කරනවා අපිට කොටස් හම්බෙනවා. සල්ලි දුන්නාම intermediaries හරහා වෙද්දී අපි ගිහින් බැංකුවේ ස්ථාවර තැන්පතුවක් පිටිකිරීමේ තැන්පතුවක් ඒ වගේ එකක් දානවා intermediaries හරහා deficit spending units මොකද කරන්නේ බැංකු වලින් අය ඉල්ලනවා අන්න ඒ අවස්ථාවේදී මේගොල්ලන්ට මේවා හම්බෙනවා. එතකොට direct financial asset එකක් issue වෙන්නේ intermediaries හරහා. අපිට හම්බෙන්නේ indirect financial asset purchase. අපි කරන්නේ indirect financial asset එකක් purchase කරන එක. එතකොට අපි බලමු මොකද්ද මේ finance කියලා කියන්නේ කියලා. finance වල definitions ගොඩක් තියෙනවා. එතකොට අපි බලමු finance කියලා කියන්නේ මොකක්ද කියලා. Finance is about managing money, how money is raised, spent, saved, invested, and planned over time. Finance කියලා කියන්නේ අපි කොහොමද සල්ලි manage කරගත්තේ, ඒව කොහොමද අපි raised කරගත්තේ, spent කළේ, saved කළේ, invest කළේ, and plan කළේ. Finance අපිට විවිධාකාර පදවලින් කියන්න පුළුවන්. There is no one perfect definition. Raising and spending funds. One common view is finance is about getting money, raising fund and using that money. Example, a company raises money by selling shares and use that money to build factory. Economic decisions over time. Finance also means making money decisions that involve time. Finance අපිට ආකාර දෙකකට බෙදන්න පුළුවන් microfinance and macrofinance කියලා. Microfinance කියලා කියන්නේ decisions made by individuals and businesses. Macrofinance කියලා කියන්නේ decisions at national or global level. එතකොට finance කියලා ගත්තොත් අපි finance කියන එක how money is raised, how money is used, how money decisions changed over time කියන එක මත බෙදන්න පුළුවන්. හරි. අපි තීරණ ගත්තී people make use of financial system.
which can be defined as the set of market and other institutions used to financial contracting and exchange of assets and risks. අපි මූල්‍ය වෙළඳපොලේ තීරණයක් ගද්දී ෆයිනෑන්ෂල් සිස්ටම් එක කියන එක යූස් කරනවා. ෆයිනෑන්ෂල් සිස්ටම් එකක් ඇතුලේ තියෙනවා market, set of markets, primary market and secondary market and other institutions. එතකොට ප්‍රධාන වශයෙන් මොනවද තියෙන්නේ? set of markets තියෙනවා. set of markets තියෙනවා. institutions තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් බැංකු, මූල්‍ය ආයතන, financial contracting and use of financial contract. Financial contract ඇති වෙනවා financial system එකක් ඇතුලේ. ඒ කියන්නේ වත්කම් වලට financial asset එකකට financial liability එකක් transfer වෙනවා. financial contracting වෙනවා. ඒ වගේම exchange of assets and risk. asset එකක් වත්කමක් හරි අවදානමක් හරි financial system එකක් ඇතුලේ උවමාරු වෙනවා. එතකොට defining finance කියලා කියද්දී finance කියන්නේ මොකක්ද කියලා අහුවොත් finance is implementing a decision. People use financial systems. Financial systems are include financial institutions, financial markets, and they exchange financial contracts, risks, and assets. Finance වලදී ප්‍රධාන වශයෙන් මූලික කරගන්නේ value creation. ඒ කියන්නේ වටිනාකමක් ගොඩනැගීම. The practice of the finance exists for the creation of value. Financial contracting brings about the substitution of real wealth, business assets, financial wealth, securities. Investing financial securities has better attributes than in real assets. එතකොට අපි ගත්තොත් ෆයිනෑන්ස් වලදී ප්‍රධාන වශයෙන් මේ අවධානයක් යොමු කරන්නේ value creation පැත්තට. ඒ කියන්නේ value create කරනවා. අපි ඒ කියන්නේ finance මිනිස්සුන්ට උදව් කරනවා businesses වලට ඒගොල්ලෝගේ value එක grow their wealth, use money wisely and make better decisions with their resources. Finance exists to create value. Finance පාවිච්චි කරන්නේ value එකක් create කරන්න. ඒක ඇතුලේ තියෙනවා help business and මිනිස්සුන්ට help කරන්න ඒගොල්ලෝගේ grow their wealth, ඒගොල්ලෝගේ ධාන්‍ය වර්ධනය කරන්න, use money wisely and make better decisions. Grow their wealth, use money wisely and make better decisions. Look at the value creation function of finance. Think of finance like a bridge. On one side, business have real assets, machine, building, products. On the other side, investors have money and want to earn a return. අනිත් පැත්තෙන් investors ලා ඉන්නවා සල්ලි තියාගන්න. මේ finance කියන එක මොකද කරන්නේ? අවශ්‍යතා තියෙන කට්ටියව එකට එකතු කරනවා. Finance connect these two sides to create more value for everyone. On the one side, there are businesses who owns machines, buildings, and products. And on the other side, there are investors who have money and they want to invest in businesses. In finance, they were connected through the bridge of finance and make more value. They give more value to money. Real wealth was financial wealth. Real wealth කියලා කියන්නේ these are physical things used by businesses to produce goods and services. Real wealth කියලා කියන්නේ physical things used to produce goods and services like buildings, machines, vehicles, tools, lands වගේ දේවල්. මේ physical things they generate money. හරිද? Financial wealth කියලා කියන්නේ these are claims or right to future money. They not generate money like real assets. They are generate money in future like shares, bonds, loans, securities වගේ. කොහොමද මේ finance එක value create කරන්නේ?
Businesses create value using real assets. Businesses value create කරනවා real assets හරහා. Machines, buildings, products, goods sell කරලා value එකක් create කරනවා. ඒ create කරපු value එක ඒගොල්ලෝ මොකද කරන්නේ? Financial wealth වලට පත් කරනවා. Issuing shares or bonds. ඒගොල්ලෝ ගාව තියෙන financial assets හරි financial bonds බවට පත් කරනවා. ඊපස්සේ investors මොකද කරන්නේ? මේ financial assets වල ආයෝජනය කරනවා. Because they offer less risk, more liquidity, better returns. So value moves from real asset to the financial assets that investors hold. Example, a bakery buys ovens and ingredients, real assets. And the baker uses them to make profit. And because of the more profit, their shares price will be increased. And they issue financial assets. Investors buy these shares to earn dividend. So value is created by the bakery, real world. Value is received by investors, financial world. Finance makes the conception possible. Finance එක conception එක possible කරනවා. එතකොට value creation කියලා කියන්නේ real assets හරහා create කරන value එක. Financial world එකේදී bonds, shares වගේ දේවල් issue කරලා investors ලට ලබා දෙන එක. Define finance, a new paradigm definition 2. Finance is the process of transforming existing assets into new contractual form as well as the analytical techniques needed to support this process for the purpose of wealth creation in modern capitalist economy. Finance is the process of transforming existing assets into new contractual form as well as the analytical techniques needed to support this process for the purpose of wealth creation in modern capitalistic economy. Finance කියලා කියන්නේ process එකක් transforming existing asset. අපි ගාව දැන් තියෙන asset එක new අලුත් දෙයකට contractual forms ඒ කියන්නේ shares bonds බවට පත් කරනවා as well as the analytical technique needed to support this process. අපි බලමු ඒකෙන් කියන්නේ මොකක්ද කියලා. Transforming existing asset into new financial forms, making Kiana taking things that already have value, like land, building, money, machines, and turning them into financial contract. මේවා මොකද කරන්නේ මේ වලින් හම්බෙන සල්ලි අපි loans, bonds, shares, leasing contract, mortgages. These financial contract help people or businesses use their assets in a better way, and use of analytical techniques need to support this process. Finance also includes methods and tools used to make good decisions like risk analysis, investment analysis, budgeting, cash flow forecasting, valuation වගේ දේවල් වලට. For the purpose of wealth creation. මේකේ අරමුණ තමයි වැඩිපුර ධනිය උපයන එක. To grow the business, investors earn profits, economic develop. In modern capitalistic economy, this means finance is important in today's world where businesses, investors, and markets interact every day. In simple words, finance is about taking things that have value, turning them into financial products like loans or shares, and using them smart analysis to create more money and improve wealth. Means simply, finance is taking things that have value like buildings, money, machines, and turning into them financial products like loans or shares, and using smart analysis. You own a land that is real asset. You take a loan using the land as a collateral. This is a financial contract. You use the loan to start a small business and you create more income, more wealth. This whole process we call finance.
එතකොට මේ process එකට අපි කියනවා finance කියලා. Defining finance. Financial management, corporate finance deal with how firms raise and use fund to make short-term and long-term investment. ෆයිනෑන්ස් වල ප්‍රධාන ප්‍රයිමරි ඒරියාස් ප්‍රාථමික ඒරියාස් තුනක් තියෙනවා. ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට්, ඉන්වෙස්ට්මන්ට්, ෆයිනෑන්ෂල් මාකට්ස් ඇන්ඩ් ඉන්ස්ටිටියුෂන්ස් කියලා ඒ තුන කොටස් තුනකට බෙදන්න පුළුවන්. ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට්, ඉන්වෙස්ට්මන්ට්, ෆයිනෑන්ෂල් මාකට් ඇන්ඩ් ඉන්ස්ටිටියුෂන්ස් කියලා. ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් කියලා කියන්නේ corporate finance deal with how firms raise and use funds to make short-term and long-term investment. corporate finance වල කොහොමද firm එකක් ඒගොල්ලෝ ගාව තියෙන සල්ලි එක්කව කරගන්නේ සහ ඒ සල්ලි යොදාගන්නේ කොහොමද ඒගොල්ලෝගේ short term සහ long term objectives achieve කරගන්න. invest කරනවා කියලා කියන්නේ deal with how the securities market work and how to evaluate and manage investment in stock and bonds. එතකොට ඉන්වෙස්ට්මන්ට් කියලා කියන්නේ කොහොමද අපි සිකියුරිටි මාකට් එකේ bonds and securities මිලදී ගන්නේ ඒවල ඉන්වෙස්ට් කරන්නේ කොහොමද කියන එක හඳුනා ගන්න එක. හරි. three primary areas of finance. Financial management කියලා අපි කියන්නේ corporate finance වලට. This is about how companies handle their money. It explains how a business get funds, borrowing, issuing shares, and how it use those funds. It includes decisions about what project to invest in, how much to spend, how to manage daily cash needs, how to plan for the future. Simple idea how a company raises funds and use it. Investment කියලා කියන්නේ this area studies how people buy, sell and manage financial securities like shares, bonds, mutual funds. මේකෙදි කතා කරන්නේ කොහොමද මිනිස්සු මුදලී ගන්න විකුණන්නේ වගේම ඒගොල්ලෝගේ financial securities, shares, bonds වගේ දේවල් මැනේජ් කරගන්න කියන එක. මේකෙදි පැහැදිලි කරනවා how financial markets work. Colombo Stock Exchange. It teaches how to evaluate risk and return. Investment වලදී අපිට කොහොමද financial market එක වැඩ කරන්නේ කොහොමද risk and return evaluate කරන්නේ කියන එක හඳුන්වලා දෙනවා. Financial markets and institutions. These focus on bank finance companies, insurance companies and stock markets. Financial market එක ඇතුලේ ඉන්නවා බැංකු, මූල්‍ය ආයතන, insurance companies, stock market කොටස් වලද පොළ. It explains how these institute move money from savers to borrowers. Financial market එක අපිට පැහැදිලි කරනවා කොහොමද සල්ලි තියෙන පුද්ගලයන්ගේ ඉඳලා නැති පුද්ගලයා දක්ට මුදල් යන්නේ කියලා. ඒක ආවරණය කරනවා බැංකු වැඩ කරන ආකාරය, how interest rates are set, how financial system support the economy. කොහොමද financial system එකක් economy එකට support කරන්නේ කියලා. හරි. corporate finance වලදී ප්‍රධාන decisions තුනක් ගන්න. මොනවද ගන්න decisions තුන? long term investment decisions. ඒ කියන්නේ මොනවද අපි අනාගතයේදී invest කරන්නේ? අපි plant එකක invest කරනවද? අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරනවද? අපි තියෙන ව්‍යාපාරය වෙනත් ප්‍රදේශයකට මාරු කරනවද? What is long term investment? How the firm raise money to achieve this investment? Capital structure decisions. ඒ කියන්නේ debt or equity decisions. Third one is how much short-term cash flow does the company need to pay its bills? Working capital decisions. How company manage their short-term expenses and pay the suppliers, pay the debtors. In short term, we call working capital decisions. Dividend decisions. Dividend decisions means how much dividend we pay to the shareholders and how much money we retain in our company, retention ratio. Capital structure of the company, how much we finance through debt and how much we finance through equity. එතකොට ෆයිනෑන්ස් වලදී අපිට හම්බෙන සල්ලි අපි මේ ප්‍රොඩක්ෂන්, ෆයිනෑන්ස්, මාකටිං, HR කියන ඩිපාර්ට්මන්ට් අතර බෙදෙනවා.
real asset එකක් කියලා කියන්නේ tangible හරි intangible asset එකක් කියලා කිව්වා. They have physical existence and they generate money. They generate money when they transfer. ඒ කියන්නේ ඒව වුවමාරු කරගත්ත තමයි සල්ලි ඇති වෙන්නේ. tangible assets and intangible assets කියලා කතා කළා. tangible කියලා කියන්නේ physical existence එකක් තියෙන assets. ඒ වලට machinery, ගොඩනැගිලි, office, factory, furnitures and buildings එනවා. Intangible assets are their legal claims, legal papers, and it generate money in future like technology, collaborations, patents, copyrights වගේ දේවල්. Financial assets වලට අපි කියනවා securities කියලා. මේවා financial papers හරි instruments හරි. Shares, bonds, debentures. Financial papers or instruments, shares, bonds, debentures. Equity and borrowed funds. shares වලින් අපිට පෙන්වන්නේ ඒ අපිට තියෙන ආයතනය ගැන තියෙන ownership එක. shares holders are owners of the company. අපිට shares ආකාර දෙකයි equity shares and preference shares කියලා. ඒ කියන්නේ ordinary shares, preference shares. ordinary shares කියන්නේ සාමාන්‍ය කොටස්, preference shares කියන්නේ වර්ණීය කොටස්. loans, bonds or debts. borrowed funds. දැන් මේ borrowed කරන අපි borrowed funds වලට අපිට එන්නේ borrowed funds වලට අපිට එන්නේ liabilities we get from outsides. Lenders are not owners of the company. ණය දෙන කට්ටිය owners නෙමෙයි. These provide interest tax shields. Tax benefits gained due to the high interest payments. අපි වැඩිපුර interest එකක් ගෙවද්දී අපි ණය වැඩිපුර ගන්න ඒකට පොලිය ගෙවද්දී අපේ ලාභය මොකද වෙන්නේ? අඩු වෙනවා. ලාභය අඩු වෙනවා කියන්නේ profit එක අඩු වෙනවා. කියන්නේ tax එකත් මොකද වෙන්නේ? අඩු වෙනවා. profit එක මතනේ tax එක ගහන්නේ. ලාභය අඩු වෙද්දී tax එකත් අඩු වෙනවා. එතකොට මේක interest tax shield එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. Equity and preference shares. Equity shares are also known as ordinary shares. මේ equity shares අපිට හිමිකමක් ලබා දෙන shares වලට අපි කියන ordinary shares කියලා. ඒවා වලට fixed rate of dividend එකක් නැහැ. There is no legal obligation to pay dividends. අපිට legal obligation එකක් නැහැ අනිවාර්යෙන් dividend pay කරන්න ඕනි කියලා. Preference shares have preference for dividend payment over ordinary shareholders. They get fixed rate of dividends. They also have preference of repayment at the time of liquidation. Preference shares වල fixed rate of dividend එකක් තියෙනවා. ඒ වගේම ආයතනයේ අහවර කරන දාට ඒ කියන්නේ ආයතනයේ ණය සියලු දේ පියවල උනාට පස්සේ preference shares වලට repayment එකක් කරන්න ඕනේ. Finance and management function. All business activities involves acquisition and use of funds. දේවල් මිලදී ගැනීම වගේම අපේ තියෙන මුදල් පාවිච්චි කිරීම හැම business activity එකක් ඇතුළෙම තියෙනවා. Finance function make money available to meet the cost of production and marketing operation. මේ finance function එක production and marketing HR වගේ ආයතනයේ තියෙන operations වලට money ලබා දෙනවා. Financial policies are devised to fit production and marketing decisions of firm in practice. Finance and management functions. Finance හැම වෙලාවෙදිම ව්‍යාපාරයේ තියෙන operations වලට උදව් කරනවා කියලා කිව්වා. එතකොට මේගොල්ලෝ සල්ලි බෙදලා දෙනවා. ඒ අදාළ ඒගොල්ලෝගේ තියෙන objective සම්පූර්ණ කරන්න. All business activities need money. Every business action, production goods, buying materials, paying work, selling product requires money. So finance is needed in every part of the businesses. Finance function helps provide the money. The finance function makes sure that the company has enough money to produce goods, run daily operations, pay salaries, market and sell the products. It also decide where to get money from. Finance supports production and marketing. Finance decisions are not separate from other departments. When production decide to make more goods, finance must arrange money. When marketing decide to launch a campaign, finance must provide money funds. එතකොට මේ finance කියන එක අනිත් department වලට එකතු වෙලා තමයි කටයුතු කරන්නේ. Finance
වල අප්‍රධාන ආකාරයෙන් decisions දෙකක් ගන්න. Long term financial decisions and short term financial decisions කියලා. Long term financial decision යටතට long term asset mix or investment decisions or capital budgeting decisions. Capital mix of finance decision or capital structure and leverage decisions. Profit allocation or dividend decisions කියලා කොටස් තුනකට බෙදෙනවා. Long term asset mix or investment decision යටතට එන්නේ මොනවද කියලා අපි බලමු. Long term financial යටතට capital budgeting decision කියලා එකක් එන්නේ. Decide where to invest money for long-term growth. Example, buying machines, build technology. Goals, choose projects that increase the company's whole capital budgeting decision. Long-term investment decision වලට තමයි financing decisions කියලා කියන්නේ. Decide how to raise money. කොහොමද අපි සල්ලි රැස් කරගන්නේ. මේකට එනවා include loans, issuing shares, using profit, bonds. Also involves choosing the right mix of debt and equity. Dividend decisions. How the profit should be allocated. Give to shareholders as dividend, kept inside the business for future growth. Goal, balance investor satisfaction and company needs. Short-term financial decision එකට එන්නේ co-working capital decisions. These decisions affect the day-to-day operations. Managing short-term asset and short-term liabilities include cash, inventory, receivables, and payables. Ensures the business can pay its bills on time. Financial procedures and systems ගත්තොත් ඒගොල්ලෝ keeping records of all cash flows, preparing budgets, paying suppliers, collect money from customers, maintain accounting system, monitoring the financial performance. එතකොට financial procedure and systems ගත්තොත් finance වල routine functions කීපයක්ම තියෙනවා. ඒගොල්ලෝ supervise කරනවා, receipts ගෙවනවා, security safeguard කරනවා, take care of mechanical details, record keeping and reporting වගේ daily routine functions වගේම කරනවා. Major role of finance manager is raising funds. Funds raise කරගන්න ඕනේ. Loans වලින්, shares වලින්, bonds වලින් වගේ දේවල් වලින්. ඒ funds allocate කරන්න ඕනේ. Profit එක plan කරන්න ඕනේ. Capital market එක කොහොමද වැඩ කරන්නේ කියලා තේරුම් අරගෙන ඉන්න ඕනේ. Financial goals තියෙනවා profit maximization, maximizing earning per share, wealth maximization කියලා. මේ තුන අතරින් වඩාත්ම වැදගත් වෙන්නේ wealth maximization. අපි බලමු ඇයි ඒක වැදගත් වෙන්නේ කියලා. Profit maximization කියලා කියන්නේ resources are efficient, maximizing the rupee income of a firm. Maximize rupee income of a firm වලට අපි කියන profit maximization කියලා. කොහොමද maximizing profit maximize කරන්න finance manager එකේ අරමුණක් තමයි profit maximization, maximize earning per share, wealth maximization කියලා කියන්නේ. Profit maximization means the main goal of business to earn highest possible profit. ප්‍රධානම අරමුණ තමයි business එකක ලාභය වැඩි කරගන්න එක. ඇයි මිනිස්සු profit maximization එකට support කරන්නේ? ඒගොල්ලෝ හැමතිස්සෙම බලාපොරොත්තු වෙන සම්පත් කාර්යක්ෂම ප්‍රයෝජනය කිරීම. If a firm wants more profit, it will use its resources carefully and avoid waste. Good measure of performance. Higher profits shows the company is doing well. හොඳ profit එකක් තියෙනවා නම් මිනිස්සුන්ට පේනවා අපේ ව්‍යාපාරය හොඳට වැඩ කරගෙන යන ව්‍යාපාරයක් කියලා. Benefit society. When business make profit, they pay more taxes, they create job, they invest in new products. මේක සමාජයට වැදගත් වෙනවා මිනිස්සු සමාගමක් හොඳට ලාභ උපයද්දී ඒගොල්ලෝ වැඩිපුර බදු ගෙවනවා මිනිස්සුන්ට රස්සාවන් ලබා දෙනවා අලුත් ප්‍රොජෙක්ට්ස් වල ඉන්වෙස්ට් කරනවා. එතකොට මොනවද මේ profit maximization වලට විරුද්ධ වෙන දේවල්? It is vague.
The term profit is not clearly defined. අපි profit කියලා කියන්නේ මොකටද කියලා දන්නේ නැහැ. ඒක profit before tax වෙන්න පුළුවන්, gross profit එක වෙන්න පුළුවන්, net profit එක වෙන්න පුළුවන්, short term profit ද long term profit ද එහෙම අපි හරියට දන්නේ නැහැ. It ignores the timing of returns. ඒ කියන්නේ timing of returns කාලය ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. අද ලැබෙන ලාභයයි අවුරුදු 5කින් ලැබෙන ලාභයයි ගත්තොත් ඒකේ ටයිම් වැලියු දෙක වෙනස්. කියන්නේ අද ලක්ෂයක ලාභයක් ලැබිලා ඊළඟ අවුරුද්දේ ලක්ෂයක ලාභයක් ලැබෙන එකගේ ටයිම් වැලියු දෙක වෙනස්. අද ලක්ෂයේ වටිනාකම වැඩි ඊළඟ අවුරුද්දකින් ලැබෙන ලක්ෂයට වඩා. Because it has bad waiting time, risk වගේ දේවල් තියෙන්න පුළුවන්. It ignores risk. Profit කියන එක risk එක ignore කරනවා. A project may show high profit. වැඩිපුර profit එකක් තිබ්බ තරමින් ඒක රිස්කි නම් අපි ඒක ආයෝජනය කරලා වැඩක් තියනවද නැහැ. Profit maximization consider කරන්නේ uncertainty, business risk and market changes. Uncertainty, business risk and market changes වගේ දේවල් profit maximization කියන අරමුණේදී consider කරන්නේ නැහැ. Assume perfect competition. Profit maximization works well only in the market where everyone has equal information. No single firm control the market. Product are similar. Profit maximization කියන එක තවත් ව්‍යාපාරයක profit එකක් තවත් එකක් එක සංසන්දනය කරගන්න පුළුවන් වෙන්නේ අපිට හැමෝටම එක සමාන තොරතුරු තියෙනවා නම් එක ෆර්ම් එකක් අනිත් ෆර්ම් එකව කන්ට්‍රෝල් කරන්නේ නැත්නම් හැම ප්‍රොඩක්ට් එකක්ම සිමිලර් නම් එහෙම වෙනවද නැහැ. Modern business environment says it's an unrealistic. ඒ හින්දා මේ modern business environment එක profit maximization කියන goal එක unrealistic විදිහට දකිනවා. Today, business cannot focus only on profit because they also need to create about customers, protect the environment, manage employees' welfare, maintain ethical standards. because profit maximization එකේදී මේවා වෙනවද? ආරක්ෂා වෙනවද පරිසරයක් මිනිස්සු ගැන ගුණ කරන අවබෝධයක් ලබා දෙනවද? එම්ප්ලොයිලා මැනේජ් වෙනවද? Maintain ethical වෙනවද? So profit maximizing is unrealistic, difficult, inappropriate, sometimes immoral. Problems තමයි not clear, ignores the risk, ignores the time value of money, unethical. හරි. ඊට පස්සේ අපි maximizing profit after tax or earning per share. කොහොමද maximize කරන්නේ profit after tax and earning per share? හරි. Maximizing profit after tax or earning per share. Some people think business should try to maximize profit after tax or earning per share. සමහරක් මිනිස්සු හිතනවා businesses වැඩි කරන්න ඕනි profit after tax එක. ඒ කියන්නේ profit එකෙන් පස්සේ profit එක බද්දෙන් පස්සේ profit එක වැඩි කරලා earning per share වැඩි කරන්න ඕනි කියලා. ඒ කියන්නේ profit එක shares ගානින් බෙදලා earning per share එක වැඩි කරන්න ඕනි කියලා. ඇයි ඒක වැරදි කියලා හිතන්නේ? It does not increase owner's real wealth. මේකෙන් ඕනගේ real wealth එක increase වෙනවද? earning per share කියලා කියන්නේ dividend එකද නෑ. profit after tax එක shares ගානෙන් බෙදලා. හැබැයි dividend එකේ ඉන්නේ profit after tax එකෙන් කොටසයි. රිටෙන්ෂන් රේෂියෝ එක තියාගෙන ඉතුරු ටිකනේ අපි ඩිවිඩන්ඩ් විදියට බෙදන්නේ ආයතනයට කොටසක් තියාගෙන. එතකොට profit after tax and earning per share accounting numbers. They do not show if shareholders actually become richer. rich වෙන්න නම් ඩිවිඩන්ඩ් එක වැඩි වෙන්න ඕනේ. Ignores timing and risk. Earning per share may go up but money may come later. earning per share එක වැඩි වෙන්න පුළුවන් profit එක වැඩි කියලා සල්ලි එනවද ව්‍යාපාරයට? නෑ. මුදල් කියන දේවල් එන්නේ ඊට පස්සේ වෙන්න පුළුවන්. ඒකට මේ මුදල් කියන දේවල් පස්සේදී අවදානම වැඩි. Market value does not depend only on earning per share. A company can have high earning per share but still have low share price. earning per share එක profit එක වැඩි ඉඳ earning per share එක වැඩි වෙන්න පුළුවන්. හැබැයි market එකේ මේ share price එක වැඩි වෙලා නැහැ අඩු වෙන්න තියෙන්නේ. මොකද ඒ business එක risky,
poor future expectations අනාගතයේ පැහැදිලි දැක්මක් නැහැ. ඒගොල්ලෝගේ තියෙන bad management decisions මේ හින්දා earning per share is not reliable measure. ඒ හින්දා share price එක අඩුයි. වෙළඳ no dividend means unhappy shareholders. Maximizing earning per share කියලා කියන්නේ earning per share එක වැඩි කරනවා කියන්නේ retention ratio එක වැඩි. Never pay dividends. Keep all profit and invest as long as return are positive. අපි මොකද කරන්නේ අපි තියෙන profit ඔක්කොම invest කරනවා. අපි ගාව තියාගෙන invest කරනවා. එතකොට තමයි shareholders එක ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනය වැඩි වෙන්නේ. shareholders ලගේ ownership එක වැඩි වෙන්නේ. එතකොට අපි shareholdersලා dividend එකක් දෙනවද නෑ. මේ හින්දා සමහර shareholdersලා demotivate වෙන්න පුළුවන්. Earning per share maximization equal incomplete and misleading. Shareholders' wealth maximization this is considered the best and modern goal of financial management. shareholders ලගේ wealth maximization ධානිය වැඩි කරනවා කියන එකලු අලුත් goal එක financial management වල. කොහොමද shareholders ලගේ wealth එක maximize කරන්නේ? shareholders ලගේ wealth එක maximize කරන්න පුළුවන් NPV projects වල high NPV projects වල invest කරලා. මේ NPV ගණනය කරද්දී timing and risk බලනවා. Money now is more than money later. Risk reduce value. Benefit measured in cash flow. මොකද මේකෙත් වෙන්නේ cash flow වලින් benefit එක මනින එක. Not accounting profits. Actual cash coming in and out. Main objective maximize market value of share. If share price increase, owners become richer. Share price එක හැමතිස්සෙම increase වෙන්නේ මුදල් ප්‍රවාහය මත. එතකොට මුදල් වැඩි කියලා කියන්නේ share price එක වැඩි. Can owners become richer? This is the real measure of wealth. Make decisions that increase the value of the company in the stock market. ඒ හින්දා need for valuation approach to achieve shareholders maximization, managers must know how the value of share, how to value a share. කොහොමද අපි share එකක් value කරන්නේ කියන එක managers ලා දැනගෙන ඉන්න ඕනේ. They must answer questions like how much is share worth today? අද කොච්චර වටිනාකමක් share එකකට තියෙනවද? What factors affect share value? මොනවද factors affect කරන්නේ share value එක ගැන? How do cash flows, risk and growth affect value? කොහොමද cash යන්නේ? අවදානම කොහොමද? growth එක කොහොමද කියන එක දැනගෙන ඉන්න ඕනේ. Without proper valuation method, you cannot measure wealth creation. හැමතිස්සෙම finance manager කෙනෙක් investment decisions and financial decisions smart විදියට ගන්න ඕනේ. මේක ගත්තොත් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා. real system එකක්. ඒ කියන්නේ අපි ගාව තියෙන real system එකෙන් financial system එකට connect වෙන්නේ කොහොමද කියන එක පෙන්නනවා. firm operations වෙනවා firm operate වුනහම ගාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙනවා ඒ හින්දා සල්ලි යනවා returns යනවා එතකොට මේ returns මොකද කරන්නේ අපි වැඩිපුර සල්ලි තියෙද්දි අපි ඒව financial market එකේ invest කරනවා එහෙම නෙවෙයි වැරදි මුලින්ම firm සල්ලි නැහැ ඒගොල්ලෝ ගාව සල්ලි නැති නිසා ඒගොල්ලෝ financial market එකෙන් finance කරගෙන භාණ්ඩ ගොඩනැගිලි වල යන්ත්‍ර සූත්‍රවල ඉන්වෙස්ට් කරනවා. මෙන්න මේ ඉන්වෙස්ට් එකෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙලා රිටර්න් එකක් එනවා. මේ රිටර්න් එකෙන්ද අපි කලින් ගත්ත ණය පියවන්න වගේම ෂෙයා හෝල්ඩර්ස්ලාට ඩිවිඩන්ඩ් පේමන්ට් එකක් විදිහට රීපේමන්ට් ඇන්ඩ් රිටර්න් වෙනවා. එතකොට මෙහෙම තමයි ෆයිනෑන්ෂල් මාකට් එකක් කටයුතු කරන්නේ. හැමතිස්සෙම අපිට හම්බෙන රිටර්න් එක අපි ගෙවන ප්‍රමාණයට වඩා වැඩි වෙන්න ඕනේ. රියල් සිස්ටම් එකකින් වෙල්ට් එකක් ක්‍රියේට් වෙනවා. අර ඉන්වෙස්ට් කරපු සල්ලි හරහා. ඒක අපි ඉස්සෙල්ලා ගත්ත සල්ලි වල ඉන්වෙස්ට් කරන්න සත්ත සල්ලි වලට එන පිරිවැයට වඩා වැඩි වෙන්න ඕනේ රිටර්න් එක. ෆයිනෑන්ස් වල ප්‍රධාන ඔබ්ජෙක්ටිව් එක කිව්වා අපි වෙල්ත් ක්‍රියේෂන් කියන එක.
Goal of management is to maximize the economic well-being or wealth of the owners. ඒ කියන්නේ shares වල price එක වැඩි කරන එක තමයි financial management වල ප්‍රධාන objective එක. කොහොමද share price එකේ present value of all future expected dividend වේදනවා required return එකයි. එතකොට අපිට එනවා share price today කියන එක. අද share price එක කොච්චරද කියන එක එතකොට එනවා. The financial objective value creation. Financial වල main objective එක තමයි value creation කියන එක. Financial managers must create or generate value for their shareholders. ඒගොල්ලෝ මොකද කරන්නේ? shareholders invest කරපු ගානට වඩා වැඩි ගානක් shareholders ලබා දෙන එක තමයි financial managers ලගේ මූලික කාර්යය. Financial managers must create or generate value for their shareholders. Economic value added is a measure of company's financial performance based on the residual wealth calculated by deducting of residual cost of capital from its operating profit. මේකෙදි කරන්නේ කොච්චරක් අපි economically value එකක් create කරලා තියෙනවද කියලා බලනවා. ඒ කියන්නේ අපිට හම්බෙන්න operating profit after tax, net operating profit after tax දෙකින් අපි cost එක capital අපි invest කරපු ගාන අඩු කරනවා. cost of capital. capital වැඩි කිරීම cost of capital එක අඩු කරනවා. එතකොට අපිට economic value added එක එනවා. Financial main principles තමයි rational financial behavior, risk aversion, budgetary diversification, existence of two parts in all financial transaction, measurement by cash flows, signaling and informative symmetry, efficiency of financial market, direct relations. ෆයිනෑන්ස් එකේ හිස්ට්‍රි එකක් තියෙනවා. ෆයිනෑන්ස් එකේ බිගිනින් එක වෙන්නේ රිසර්ච් එකකින්. ඊට පස්සේ ඉවෙන්ට්ස් ගණනාවකින් පස්සේ අපි අද අප ෆයිනෑන්ස් එකට පත් වෙලා තියෙනවා. ප්‍රධාන ප්‍රෝග්‍රෑම්ස් තමයි ෆයිනෑන්ස් වල තියෙන මැනේජ්මන්ට් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් කැපිටල් බජටින්. ඒ කියන්නේ අපි කොච්චරක් ඉන්වෙස්ට් කරනවද? කැපිටල් බජටින්. කැපිටල් ස්ට්‍රක්චර් ඇන්ඩ් ඩිවිඩන්ඩ් පොලිසි. කොච්චර ප්‍රමාණයක් ඩිවිඩන්ඩ් විදිහට ගෙවනවද? ඊටු ටික කොච්චරක් අපි තියාගෙන ඉන්නවද? කොච්චරක් පොලි ගෙවනවද වගේ දේවල්. Market efficiency, the capital asset pricing model, option theory, agency theory, financial planning. ඒතර මේකේ ගත්තොත් firms තියෙනවා. firms මොකද කරන්නේ? firms ඒගොල්ලන්ගේ financial securities issue කරනවා. issue කරලා financial market එකකින් short term debt, long term debt, equity shares වගේ දේවල් ගන්නවා. ඊට පස්සේ මේ හම්බෙන සල්ලි ඉන්වෙස්ට් කරනවා current assets and fixed asset වල. ඊට පස්සේ ඒ හින්දා මොකද වෙන්නේ? ලාභයක් ඇති වෙනවා. කෑෂ් ෆ්ලෝ එකක් ජෙනරේට් වෙනවා. මේ කෑෂ් ෆ්ලෝ එකකින් කොටසක් ටැක්සස් විදියට ගෙවනවා, කොටසක් ඩිවිඩන්ඩ් විදියට ගෙවනවා, ඉතුරු ටික තියාගෙන ඉන්නවා. කොටසක් ඩිවිඩන්ඩ් and debt payments වලට ගෙවනවා, කොටසක් තියාගෙන ඉන්නවා, කොටසක් ටැක්ස් විදියට ගෙවනවා. These cash flows from the firm must exceed the cash flows from the financial market. ඒ cash flows from the firm දැන් අපි මේ value creation එකක් නේ කරන්නේ. ඒ හින්දා cash flows අපි generate කරන ප්‍රමාණය හැම තිස්සෙම වැඩි finance market එකෙන් ආපු ප්‍රමාණයට වඩා. The corporate form of a business is the standard method for solving the problem encountered in raising large amount of cash. However, business can take other forms. corporate form එකක business එකක හැමතිස්සෙම standard method එක තමයි solving the problem encountered in raising large amount of cash. corporate form එකක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව තමයි ඒගොල්ලෝ කොහොමද ලොකු මුදල් ප්‍රමාණයක් එකතු කරවන්නේ කියන එක. However, business can take other forms. businesses වලට විවිධාකාර වූ forms තියෙනවා. The sole proprietorship, partnership, the corporation ඒ වගේ දේවල් තියෙනවා. Advantages and disadvantages කියන්නේ මොනවද? කෝපරේෂන් එකක් කියලා කියන්නේ සමාගමක්. සමාගමක් ගත්තොත් අනිත් ඒවාත් එක්ක තියෙන advantages and disadvantages මොනවද? Liquidity and marketability of ownership, control, liability, continuity of existence, tax consideration වගේ දේවල්. A comparison of partnership and corporations. Liquidity. Shares can easily be exchanged. Corporation වල shares ඉක්මනට විකුණන්න වගේම මිලදී ගන්නත් පුළුවන්. Subject to substantial restrictions. Voting rights. Usually each share gets one vote. General partner is in charge. Limited partners may have some voting. Taxation. Corporate firm එකක double taxation එකක් වෙනවා.
පාර්ට්නර්ෂිප් එක කියම නෑ partners with access on distributions. ඒගොල්ලෝ හම්බෙන ලාභය මත තමයි ඒගොල්ලෝ බදු ගෙවන්නේ. Reinvestment and dividend payout. Broad latitude, all in cash flow is distributed to partners. කෝපරේෂන් එකක පාර්ට්නර්ස්ලට ඔක්කොම සමාගමින් කොටස් කරුවන් ෂෙයාර්හෝල්ඩර්ස්ලට මුළු සල්ලි ප්‍රමාණයම හම්බෙන්නේ නැහැ. කොටසක් රීඉන්වෙස්ට් කරනවා, කොටසක් ඩිවිඩන්ඩ් විදියට ගෙවනවා. හැබැයි පාර්ට්නර්ෂිප් එකක එහෙම නෙමෙයි. ඔක්කොම ඒගොල්ලන්ට හම්බෙන කෑෂ් ෆ්ලෝස් පාර්ට්නර්ස් අතර බෙදෙනවා. ලයබිලිටි එක ලිමිටඩ් කෝපරේෂන් එකක, පාර්ට්නර්ෂිප් එක ලයබිලිටි එක unlimited because partners have unlimited liability continuity. corporation එකක perpetual lifetime එකක් තියෙනවා. අරකි limited lifetime එකක් තමයි තියෙන්නේ. Goals of the corporation firm. සමාගමක තියෙන මූලිකම අරමුණ තමයි the traditional answer is that manager of the corporations are obliged to make efforts to maximize shareholders' wealth. Main objective of corporate firm is maximize shareholders' wealth. The set of contractive perspective. The firm can be viewed as a set of contract. One of these contracts is between shareholders and managers. The managers will usually act in the shareholders' interest. Managers හැමවිටම කරන්නේ shareholders ලගේ interest එකට අනුව. The shareholders can devise contract that align incentives of the managers with the goal of the shareholders. The shareholders can monitor the managers' behavior. shareholders ලට පුළුවන් this contracting and monitoring is costly. මේ contracting and monitoring කියන එක costly. මොකද shareholders හැමතිස්සෙම managers හැමතිස්සෙම shareholders ලගේ best interest එකට අනුව වැඩ කරන්නේ නැහැ. Managerial goals. Managerial goals may different from shareholders goal. Managers ලගේ goals හැමතිස්සෙම වෙනස් වෙනවා shareholders ලගේ goals එක්ක බලන්න. කොහොමද බලමු managers ලගේ goals different වෙන්නේ shareholders ලගේ goal එක්ක. Sometimes managers' goals are different from shareholders' goals. Expensive per managers may spend company money on personal benefits. Managers තමන්ගේ company එකේ සල්ලි තමන්ට ප්‍රයෝජන සඳහා යොදා ගන්න පුළුවන්. Job securities. Managers may avoid risky but profitable projects to keep their job safe. Independence. Managers may prefer freedom to make decisions even if it reduces shareholders' wealth. මැනේජර්ස්ලා කැමති නිදහසේ තමන්ගේ තීරණ ගන්න. ඒක shareholdersලාගේ wealth එක අඩු වුණාට මේගොල්ලෝ safe නම් ඒගොල්ලෝ ඒක ගන්නවා. Important note. Growth or size of the company does not always mean shareholders are richer. ආයතනයේ profit එක ඊළඟ අවුරුදු profit එකට වඩා වැඩි වුණායින් කියලා shareholders richer වෙන්නේ නැහැ. හැමතිස්සෙම මතක තියාගන්න shareholders richer වෙන්නේ cash flow එකත් එක්ක. Managers may focus on personal goals, not shareholders' wealth. Separation of ownership and control. In modern companies, owners and managers are different. Shareholders own the company, board of directors elected by shareholders, management hired by the board to run the company, managers control assets and debt, decision affect value. Do shareholders control managerial behavior? Yes, but indirectly. Voting for the board, shareholders elect directors. Directors hire and supervise managers. Incentive compatible contracts. Managers can be given bonuses, stock options, or profit sharing, align managers' goal with shareholders' goal. Market for managerial talent. Skilled manager can be hired, replaced based on performance. Poor managers may be replaced. Hostile takeovers. If managers fail to maximize share price, another company may take over. This can replace ineffective managers. Overview for financial management. හරි. Financial management වල overview එක ගත්තොත් financial management වල ප්‍රධාන අංගම තමයි maximization share value. share value එක maximize කරන්න financial decisions අපි ගන්න ඕනේ. investment decisions මොනවා වලද invest කරන්නේ, liquidity management මොන වගේ funds වලද අපි
කොච්චර ද්‍රවශීලීතාවයක් තියාගෙන අපි ඉන්වෙස්ට් කරනවද දේවල් වල ෆයිනෑන්සින් ඩිසිෂන් කොච්චර ඩෙබ්ට් වල ඉක්විටි ඩිසිෂන්ස් ඩිවිඩන්ඩ් ඩිසිෂන්ස් කොච්චරක් ඩිවිඩන්ඩ් තියාගෙන මේව කරනවද මේ හින්දා මේ තීරණත් එක්ක අපි රිටර්න් එක වැඩිපුර ගන්න රිස්ක් එකත් වැඩි වෙනවා. මොකද රිටර්න් ඇන්ඩ් රිස්ක් අතර තියෙන අපෝසිට් එක. අපෝසිට් මේක. Agency problem එක කියලා කියන්නේ මොකක්ද? Managers versus shareholders. There is a principal agent relationship between managers and shareholders. In theory, managers should act in the best interest of shareholders. In theory, අපි කියනවා managers හැමතිස්සෙම act කරන්න ඕනේ in best interest of shareholders. In practices, managers may maximize their own wealth in the form of high salaries and perks at the cost of shareholders. Agency problem managers versus shareholders goal. Managers may perceive their role as reconciling conflicting objective of shareholders. The stakeholders' view of the manager's role may compromise with the objective of shareholders' wealth maximization. මැනේජර්ස් ප්‍රිසීව් කරනවා ඒගොල්ලන්ගේ ප්‍රධාන අරමුණ තමයි ලාභය වැඩි කරන එක කියලා. ඒකට ලාභය වැඩි කරන්න ගියාම ස්ටොක් ස්ටේක් හෝල්ඩර්ස්ලාගේ view එකත් එක්ක මේක මේවා වෙනවා. Managers may avoid taking high investment and financing risks that may otherwise be needed to maximize හරි අපි බලමු මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. Agency problem එකක් කියලා කියන්නේ in a company managers run the business while shareholders own it. Managers may have different priorities than shareholders. Managers ලට ඒගොල්ලෝ විවිධාකාර priorities තියෙනවා shareholders ලට වඩා. Managers may want avoid risky projects to keep their job safe, focus on stakeholders' interest instead of shareholders. ඒගොල්ලෝ හැමතිස්සෙම focus කරන්නේ stakeholders ලට. කියන්නේ employees, suppliers, community එක instead of shareholders ලට වඩා. මේ තියෙන පරස්පර විරෝධීකම shareholders wealth maximization එකත් එක්ක challenge කරනවා. මේ හින්දා agency cost එකක් ඇති වෙනවා මේ agency problem එකකින් හින්දා. ඒ extra cost එක lost opportunities මේ හින්දා shareholders get less than maximum possible share value. මේ agency cost එක හින්දා shareholders ට හම්බෙන්නේ less than ඒගොල්ලෝ අපේක්ෂා කරපු ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක්. Monitoring cost මේ හින්දා monitoring cost එකක් දාන්න වෙනවා. Shareholders spend money time to monitor and control managers action. Shareholders ලට වෙනවා සල්ලි ධනිය වගේ දේවල් කැප කරන්න. Control mechanism expense on contracts, audit or incentive plans to align managers' behavior with shareholders' goal. Agency cost එකක් ඇති වෙනවා equal to cost of conflicts between managers and owners. Agency cost එකක් කියලා කියන්නේ cost of conflict between managers and owners. Financial goals and firm's mission and objective. Primary objective එක තමයි firm එකක maximize the wealth of its shareholders. In practice, the goal is pursued by satisfying customers. මේ goal එක ඇති වෙන්නේ අපි කොච්චර දුරට customers ලා තෘප්තිමත් කරනවාද කියන මත. Producing good service they need. Maintaining quality and reliability. Mission and values are broad statement about the company's purpose and directions. mission values කියලා කියන්නේ පුළුල් සංකල්පයන් කම්පැනි එකේ අරමුණු හා කම්පැනි එක යන දිශාව ගැන. හරි. Wealth maximization was objective. Wealth maximization is a decision criteria. Wealth maximization කියන්නේ decision එකක්. Not the company's ultimate objective. මේක කම්පැනි එකේ මූලිකම අභිමතාර්ථය නෙමෙයි. Goals, objectives are mission, purpose of the firm. Goals, objectives කියන්නේ purpose එක අරමුණ නැත්නම් mission එක firm එකක.
Wealth maximization ensures that decisions are economically viable. Firm's mission කියන්නේ broad purpose එක. ඒක achieve කරගන්න නම් අපි මොකද කරන්න ඕනේ? shareholders ලගේ wealth එක maximize කරොත් තමයි අපිට මේ mission vision කියන දේවල් achieve කරගන්න පුළුවන් වෙන්නේ. A company wants to provide affordable healthcare mission. Before launching new service, managers check if it's create positive NPV. මේ mission එක provide affordable healthcare මේ හින්දා අපිට positive NPV එකක් generate කරගන්න පුළුවන්ද? අල්ටිමේට් ඔබ්ජෙක්ටිව් එක ළඟා කරගන්න කලින් අපි බලන්න ඕනි ඒ හින්දා අපිට shareholders ලගේ wealth එක maximize කරගන්න පුළුවන්. Organization of finance function. Why finance is under top management? ඇයි මේ finance කියන top management එක අතර තියෙන්නේ? Financial decisions are crucial for survival. මේ finance decision එකක් business එකක් තියෙනවද නැද්ද ඉදිරියට පවත්වාගෙන යනවද නැද්ද කියන එක තීරණය කරන්න ගොඩාක් වැදගත්. එතකොට මේකෙන් determine solvency. අපිට කොච්චර දුරට අපේ අනාගතයේ ණය දේවල් පියවා ගන්න පුළුවන්ද? Ensure funds are available for operations, investment, and growth. Centralized finance brings economies for scale and efficient control. Finance organization in companies. Large divisional companies may have finance organized in multiple layers. Top management, CFO, finance, VP, division finance managers for each business unit. Take a business units වලට division finance managers ලා ඉන්නවා. Organization ensure proper monitoring, coordination and resource allocation. Proper monitoring, coordination and resource allocation එකක් දෙන්න. Status and duties of finance executives. Chief Financial Officer මොකද කරන්නේ? CFO finance heads finance in the company, head of finance in the company, responsible for overall finance planning, risk management and capital allocation. Equal finance plan කරන්න risk management and capital allocation වලට උදව් කරනවා. Treasurer මොකද කරන්නේ? අර chief financial officer report කරන්නේ. එයාගේ මූලික දේවල් තමයි එයා තමයි funds raise කරන්නේ. loans අරයා capital allocation කරලා දෙනවා පිච්චරක් ඔයා මෙයා වලට වෙන් කරන්න මෙයා වලට වෙන් කරන්න කියලා එයා තමයි ඒ කියන ආකාරයට කරන්නේ manage cash and liquidity එයා cash හා liquidity manage කරනවා ඒ වගේම investment monitor කරනවා controller මොකද කරන්නේ එයා වාර්තා කරනවා CFO ට chief financial officer ට මොනවද වාර්තා කරන්නේ funds සල්ලි කියලා තියෙන ආකාරයට නිවැරදි පරිභෝජනය කරනවා කියලා according to plan. Overseas accounting, budgeting and reporting. එයා බලනවා accounting, budgeting and reporting. Monitor internal controls. Treasurer bring and manages money. Bring and manage money. Controller check how money is used. ඔය ටික තමයි වෙන්නේ. ප්‍රධාන වශයෙන්